ආයිබෝවන් කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් මම අදත් ලස්සන කෙටි කතාවක් ගෙනාවා. ඉතින් හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යමු. ගයාන් කැම්පස් යන්න තරම් විභාගේ පාස් වුණත් ගයාන්ගේ අම්මා ලෙඩ ඇඳේ නිසා ගයාන්ට කැම්පස් යන එක හීනයක් වුණා. ගයාන් ඊටාම දක්ෂ ළමයෙක්. පොඩි කාලෙම ගයාන්ගේ තාත්තා ගයාන්ව දාලා ගිහින් පවුලේ එකම ළමයා ගයාන්. ගයාන්ගේ අම්මා ගයාන්ට උගන්වන්න ගෙයක් ගානේ ගිහින් කුලී වැඩ කළා. ගයාන්ගේ අම්මා ගයාන්ව මේ තත්ත්වයට ගේන්න නොවිදිනා දුක් විඳා. ඒත් ගයාන්ගේ අම්මා එකපාරම අසනීප වුණ නිසා ගයාන් පවුලේ වගකීම කරට ගත්තා. අම්මා බය නැතුව ඉන්නකෝ, මං කොහොම හරි ජොබ් එකක් හොයාගන්නම්. මං බෙහෙත් ටික කොහොම හරි ගෙනත් දෙන්නම්. පුතේ උඹ මහන්සි වෙනවා බලන් ඉන්න බෑ පුතේ. මෙච්චර කාලයක් දුක් විඳපු උඹ දැන්වත් සැප විඳින්න ඕන පුතේ. ගයාන්ගේ අම්මා දුක් මුසු මුහුණෙන් එහෙම කිව්වා. අඩුම තරමේ ගයාන්ගේ අම්මව දොස්තර කෙනෙක් ළඟට ගෙනියන්නවත් ගයාන්ට වත්කමක් තිබුණේ නෑ. රජයේ රෝහලෙන් ලියලා දුන්නු බෙහෙත් තුන්ඩුව දිහා බලාගෙන ගයාන් සෑහෙන වෙලාවක් කල්පනා කළා. ගයාන් ගෙදරින් එළියට බැස්සේ කොහොම හරි රැකියාවක් හොයාගන්නවා කියලා හිතාගෙන. ගයාන් නගරේ පුරාම ඇවිදලා කොහොම හරි නගරයේ සුපර් මාකට් එකක රැකියාවක් හොයාගත්තා. ගයාන් නගරේ ඉඳලා ගොඩක් එහායින් තිබුණු ගමක තමා ජීවත් වුණේ. ගයාන්ගේ පිහිටට තිබ්බ වටිනාම දේ තමා ගයාන්ගේ බයිසිකලේ. බයිසිකලෙත් අබලන් වෙච්ච එකක්. ගයාන් හති දාගෙන බයිසිකලේ පැදගෙන ගෙදරට ආවා. අම්මේ ඔන්න මං අද වැඩ කරන්න තැනක් හොයාගත්තා. ඒ මහත්තුරු හරි හොඳයි අම්මේ. හෙට ඉඳලම මට වැඩට එන්න කිව්වා. ගයාන් එහෙම කිව්වේ අම්මගේ අතින් අල්ලගෙන. උඹ ගොඩක් මහන්සි වෙන්න එපා පුතේ. උඹට මං හින්දා කරදරයි නේද? මොනවද අම්මේ මේ කියන්නේ? මට මතකයි තාත්තත් නැතුව අම්මා මාව බලාගත්තු විදිය. ඒව මං කවදාවත් අමතක කරන්නේ නෑ අම්මේ. මං කොහොම හරි අම්මගේ ලෙඩේ හොඳ කරනවා. අම්මව රැජිනක් කරනවා. ගයාන් එහෙම කියනකොට අම්මගේ ඇස් වලින් කඳුළු වැටුණා. ගයාන් වැඩ ඇරිලා ගෙදර එනකොට ගොඩක් රෑ වෙනවා. ඒ ඇවිල්ලත් ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා අම්මට කවලා පොවෙලයි නින්දට යන්නේ. ගමේ මිනිස්සු අතරත් ගයාන් හොඳ නමක් දිනාගෙන හිටියා. හැමෝම කතා වුණේ ගයාන්ගේ ගුණ යහපත්කම ගැනයි. ගයාන් එදා රෑ වැඩ ඇරිලා බයිසිකලෙන් ගෙදර එනකොට ජීප් එකක් කඩාගෙනම ගයාන්ගේ පැත්තට ආවා. ගයාන්ට කරන්න පුළුවන් දෙයක් තිබුණේ නෑ. දඩාස් ගාලා සද්දෙත් එක්කම ගයාන් විසිවලා ගිහින් වැටුණා. ජීප් එක එලවගෙන ආවේ තරුණ ගැහැණු ළමයෙක්. එයත් එක්ක තව එයාගේ යාළුවෙකුත් ජීප් එක ඇතුලේ හිටියා. අනේ අම්මේ මගේ කකුල
ගයාන් කකුල අල්ලගෙන කෑ ගහන්න ගත්තා. ඒ වැදුන පාරට බයිසිකලෙත් කෑලිවලට ගිහින්. අනේ ඔයාට මොකද? කලබලෙන් ගයාන් ළඟට ආවේ ලිප්ටික් උලාගත්තු කෙල්ලෝ දෙන්නෙක්. දෙන්නම හොඳටම බය වෙලා. අනේ නෝනා මගේ කකුල. බය වෙන්න එපා. අපි ඉක්මනට හොස්පිටල් එකට යමු. සඳුනි ඔයාට පිස්සුද? අපි ඉක්මනට මෙතනින් යමු. සඳුනිගේ යාළුවා සඳුනිගේ අතින් අදින ගමන් එහෙම කිව්වා. අනේ පව් නිලු අපි මෙයාව හොස්පිටල් එකට එක්කන් යමු. ඔන්න මට නම් පොලිසි ගාන රස්තියාදු වෙන්න බෑ. හොඳේ? නිලු කලබලෙන් එහෙම කිව්වා. සඳුනි කියන්නේ මැනික් බිස්නස් කරන කෙනෙක්ගේ දුවක්. සල්ලි වලින් අඩුවක් තිබුණේ නෑ සඳුනිට. අනේ නෝනා මට ස්පිතාලට යන්න බෑ. මගේ අම්මා මං එනකම් බලන් ඉන්නවා. එයා අසනීපෙන් ඉන්නේ. අනේ මාව ගෙදරට ගිහින් දාන්න. ඔයාගේ කකුල හොඳටම තුවාල වෙලා. ලේත් එනවා. බෙහෙත් දාගෙන ගෙදර යමු. සඳුනි එහෙම කිව්වේ බිම වැතිලා ඉන්න ගයාන්ව වාහනයට දාගන්න උත්සාහ කරන ගමන්. දෙදෙනා එක්ව ගයාන් රෝහල් ගත කළා. අනේ ඩොක්ටර් කොහොමද මෙයාට? ලොකු ප්‍රශ්නයක් නම් නෑ. බෙහෙත් දාගෙන හෙට උදේට ගෙදර යන්න පුළුවන්. අනේ තැන්ක් යූ ඩොක්ටර්. ඔයාගේ නම මොකද්ද? මම ගයාන් නෝනා. අනේ සමාවෙන්න ගයාන්. මට පොඩ්ඩක් නිින්ද ගියා. මට වාහනේ කොන්ට්‍රෝල් නැතුව ගියා. මගේ අම්මා මං එනකම් බලාගෙන ඇති. හරි ගයාන් මං ඔයාව ගෙදරට ගිහින් දාන්නම්. සඳුනි ගයාන්ව ඩිස්චාර්ජ් කරාට පස්සේ ගෙදරට එක්කන් යන්න පිටත් වුණා. ඔය ඔතනින් වමට දාන්න නෝනා. අම්මෝ මෙච්චර දුරකද ගයාන් ඉන්නේ? සඳුනි පුදුමින් වගේ ඇහුවා. අර තියෙන්නේ අපේ ගෙදර. ගයාන්ගේ අම්මා හැඬු කඳුලින් පාර දිහා බලාගෙන ඉන්නවා. අනේ පුතේ උඹට මොකද්ද උනේ? මං එළි වෙනකන් ඇහැරගෙන උඹ එනකම් බලන් හිටියා. පොඩි කරදරයක් වුණා අම්මේ. ගයාන් නොන්ඩි ගගහම ගේ ඇතුළට ආවා. මේ නෝනා කවුද පුතේ? මේ නෝනාගේ වාහනේ මගේ බයිසිකලේ වැදුනා අම්මේ. නෝනා මාව ඉස්පිරිතාලේ එක්කන් ගිහින් බෙහෙත් අරන් දුන්නා. ගයාන් එහෙම කියනකොට අම්මා ඇඬුවා. අප්පත් නැතුව මම බලාගත්තු එක. මොනවා හරි වුණොත් මං ඉඳලා වැඩක් නැහැ. ගයාන්ගේ අම්මා කිව්වා. සඳුනි ඇස්වල කඳුළු පුරවගෙන බලාගෙන හිටියා. සඳුනි රුපියල් 50,000ක් ගයාන්ගේ අතින් තිබ්බා. අනේ ගයාන් ඔයාගේ වියදමට මේක තියාගන්න. මං ඔයාට අලුත් බයික් එකක් අරන් දෙන්නම්. මට සමා වෙන්න. අනේ නෝනා මට සල්ලි එපා. පිස්සුද ගයාන්? මේ මගේ ෆෝන් නම්බර් එක. මට ඔයාගේ ෆෝන් නම්බර් එකක් දෙන්න. සඳුනි ගයාන්ගේ දුරකථන අංකයත් ඉල්ලගෙන ගියා. මේ විදියට දවස් ගෙවිලා යනකොට සඳුනිට හිත තිබ්බෙම ගයාන් ගැනයි. සඳුනි ගයාන්ට ඇමතුමක් ගෙන විස්තර විමසුවා. මට ඔයාව බලන්න ඕනි ගයාන්. මං අද එනවා. ඔයාට මොනවද ඕන? ඕන දෙයක් තියෙනවනම් කියන්න.
නෑ නෝන මොකුත් එපා. මේ විදියට යනකොට සඳුනිට ගයාන් ගැන ආදරයක් ඇති වුණා. මේ ගැන ගයාන්ට කෙලින්ම සඳුනි කිව්වා. ඒත් ගයාන්ගේ හිතේ එහෙම දෙයක් තිබ්බේ නෑ. අනේ නෝන හදන්නේ මාව අමාරුවේ දාන්න. නෝනට මං වගේ කෙනෙක් ගැලපෙන්නේ නෑ. මේ විදියට කාලය යනකොට ඉබේටම ගයානුත් සඳුනිට ආදරය කරන්න පටන් ගත්තා. සඳුනි ගයාන්ට ඕනි හැම දෙයක්ම අරන් දුන්නා. ගයාන්ගේ අම්මවත් ටවුමේ ලොකු දොස්තර කෙනෙක්ට පෙන්නවුවා. ගයාන්ගේ අම්මත් ටික ටික සනීප වුණා. අනේ නෝනට පින් මගේ අම්මව සනීප කරගන්න උදව් කරාට. අනේ ගයාන් දැන්වත් මට නෝන කියන එක නතර කරගන්නකෝ. මට සඳුනි කියන්න. කොහොම වුණත් ගයාන්ගේ හිතේ ලොකු බයක් තිබ්බා. අපි දෙන්නට නම් කොහොමත් ඔයාලා ගෙදරින් කැමති වෙන එකක් නෑ. ගයාන් සඳුනිගේ ඇස් දිහා දුකින් බලාගෙන එහෙම කිව්වා. ඔයා ඉන්නකෝ මං ඒවා බලාගන්නම්. සඳුනි ගෙදරට ගයාන් ගැන හැම විස්තරයක්ම කිව්වා. විස්තර අහපු සඳුනිගේ තාත්තා ගයාන්ට අකමැති බව කිව්වා. සඳුනි කොච්චර කීවත් සඳුනිගේ ගෙදරින් ගයාන්ට කැමති වුණේ නෑ. පිස්සුද දුව? ඒ වගේ මිනිස්සෙක් අපිට ගැලපෙනවද? වහාම නතර කළා දාන්න ඕන ඔක. සඳුනිගේ තාත්තා සැරෙන්ම කිව්වා. අම්මත් වැඩි කැමැත්තක් දැක්වුවේ නෑ. සඳුනි අඬාම වෙච්ච දේවල් ගයාන්ට කිව්වා. ගයාන් මට මොනවා වුණත් මං ඔයාව අතාරින්නේ නෑ. සඳුනි මං දැනන් හිටියා මට ඔයාලගේ අම්මයි තාත්තයි අකමැති කියලා. ගයාන් සුසුමක් හෙලමින් එහෙම කිව්වා. මොන දේ වුණත් මේ සම්බන්ධය නතර කරන්න සඳුනි කැමති වුණේම නෑ. බැරිම තැන සඳුනි ගයාන්ගේ ගෙදරට අම්මයි තාත්තයි එක්කන් ගියා. ඒ යනකොටත් සඳුනිගේ අම්මයි තාත්තයි දැනන් හිටියේ නෑ මේ යන්නේ ගයාන්ගේ ගෙදර කියලා. දුව කොහෙද මේ අපි එක්කන් යන්නේ? මොකුත් නොකියම සඳුනි වාහනේ පදවගෙන ගියා. තාත්තේ අපි මේ මං අර ආවේ මං අර කිව්ව ගයාන්ගේ ගෙදර. සඳුනිගේ තාත්තා කලබලෙන් වගේ වාහනින් බැස්සා. තාත්තේ මේ ඉන්නේ ගයාන්. සඳුනි එහෙම කියනකොට ගයාන් පුදුමින් බලාගෙන හිටියා. මං කිව්වනේ දුව මේක වෙන්නේ නෑ. ගයාන් මේක වහාම නතර කරන්න. මං නරක මිනිහා කරගන්න එපා. එහෙම කියපු සඳුනිගේ තාත්තා සඳුනිව වාහනයට දාගෙන ගෙදර ආවා. සඳුනි ඇඬු කඳුලින් ජීවත් වුණා. හොරෙන් ගයාන්ව හම්බුණත් ගයාන් කිව්වා මේක නතර කරමු කියලා. ඒත් සඳුනි කිව්වා මැරෙන්න උනත් ලෑස්ති කියලා. කොරෝනා කාලය නිසා සඳුනිට ගයාන්ව මුණ ගැහෙන්න බැරි වුණා. ගයාන් නගරේ මැදින් යනකොට ලොකු වාහන ඇක්සිඩන්ට් එකක් දැක්කා. මිනිසුන් වට වී සිටියත් කොරෝනා නිසා අනතුරටපත් වූ වාහනේ හිටපු කෙනාව රෝහල්ගත කරන්න කවුරුත් ඉදිරිපත් වුණේ නෑ. ගයාන් දැක්කා මේ අනතුරටපත් වෙලා ඉන්නේ සඳුනිගේ තාත්තා බව. ඔහු ඉක්මනින්ම සඳුනිගේ තාත්තව රෝහල්ගත කළා.
රෝහලේ දොස්තරවරු ගයාන්ව ගොඩක් අගය කළා. දොස්තරවරු පැවසුවේ තව සුළු මොහොතක් පමා වුණා නම් සඳුනිගේ තාත්තගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි බවයි. ගයාන් කියන්නේ මොනතරම් මනුස්සකමක් තියෙන කොල්ලෙක්ද කියන එක ඔප්පු වුණා. මේ හැම දෙයක්ම ගයාන් සඳුනිට කිව්වා. සඳුනි රෝහලට ඇවිත් ගොඩක් කැඬුවා. අනේ ගයාන්, මගේ තාත්තව බේරුවාට ඔයාට ගොඩක් පිං. සඳුනි ගයාන්ව බදාගෙනම කිව්වා. සඳුනි මේ හැම දෙයක්ම තාත්තට කිව්වා. සඳුනිගේ තාත්තට කතා කරගන්න බැරුව කඳුළු පිරුණු ඇස් වලින් ගයාන් දිහා බලාගෙන හිටියා. සඳුනිගේ තාත්තා ගයාන් කියන්නේ මොන වගේ කොල්ලෙක්ද කියලා තේරුම් ගත්තා. දෙන්නටම සඳුනිගේ තාත්තගේ කැමැත්ත හිමි වුණා. ගයාන්ගේ අම්මත් ගොඩක් සතුටු වුණා. හැමෝගම ආශිර්වාදයේ මැද මහා ඉහළින් විවාහය සිදු වුණා. මම මේ දවස් එනකන් ඉවසිල්ලක් නැතුව බලන් හිටියා. අපි දිනුවා ගයාන්. සඳුනි සතුටු කඳුළු හෙළමින් ගයාන්ව බදාගෙන කිව්වා. සඳුනිගේ තාත්තා ගයාන්ට මැණික් පතලක් බාර දුන්නා. මගේ උදාහරි දිනනවා කියලා මං දැනන් හිටියා. ඔයා වගේ පුතෙක්ට කවදාහක් හරි දෙන්නේ නැහැ මගේ පුතේ. ගයාන්ව බදාගෙන අම්මා එහෙම කියනකොට සඳුනි ආදරයෙන් ගයාන්වයි අම්මවයි බදාගත්තා. එතෙන් පටන් හැමෝම ආදරයෙන් ජීවත් වුණා. නිමි සත්‍ය සිදුවීමක් ඇසුරිනි.